අද 29 වෙනිදා. හරියටම මාස දෙකකට කලින් ඔයා අපිත් එක්ක ගෙවපු අන්තිම හෝරා කිහිපය තමයි මේ ගෙවෙන්නේ. හදවත ගැහෙන්නේ 126ක් කියලා දැනගෙන මාසයක් නෑ. හැබැයි පරිස්සම් වෙන වැඩේ එයා තිතටම කළා. එදත් උදේ ඉඳලා ગેස්ට්‍රයිටිස් වගේ බඩ පුරෝදාලා කෑම කෑවම වමනට එනවා වගේ තත්ත්වයක් තිබුණා. ලොකු අමාරුවක් තිබුණේ නැතත් රැට අමාරු වුණොත් කියලා හිතලා පෙර සූදානම්ව අපි එයාවරේ ජාතික රෝහලටම ගෙනාවේ. වේයන්ගොඩ ඉඳලා වතුපිටිවල ගම්පහ රාගම යන්නේ නැතිව කොළඹට ආවේ දින කිහිපයකට කලින් වෝඩ් නම්බර් 16 වල ප්‍රතිකාර ලැබලා ගෙදර ගිය රෝගියෙක් නිසා රෝග තත්ත්වය ගැන කලින් අවබෝධයක් ඔවුන්ට ඇති නිසාමයි. හෙට උදේට යමු. දැන් ෂේප් කියලා නංගිට කියලා උදේ 8:30 යන්න වෑන් එකකටත් කියලා තිබුණේ. අමාරු නැතත් අපි දැන් යමු කිව්වම මට ත්‍රිවිල් එකක ගිය හැකි කියලා එහෙට මෙහෙට කතා කරමින් ත්‍රිවිල් හෙව්වෙත් එයාමයි. අන්තිමේදී පික්මී එකක් දාගෙන අපි ජාතික රෝහලට ආවා. කාර් එකට නගින්න තනියම ඇවිදින් එද්දී චතු වෙනදා වගේ නෙමෙයි. මහන්සි දැනෙනවා කියලා හෙමින් මට කිව්වා. වජ්ජා ඔහොම හරියන්නේ අමාරු පෙන්නපන්. නැත්නම් ගණන් ගන්නේ නෑ කියලා බඩා අයියා වාහනේට නගිනකොට කිව්වේ ලොකු අමාරුවක් පේන්න තිබුණෙම නැති නිසායි. යනකම්ම පික්මී ඩ්‍රයිවර්ත් එක්ක ෆිල්ම් වල ටෙලි ඩ්‍රාමා වල රසකතා කියමින් තමයි ගියේ. හරියටම 12:05 වෙනකොට අපි ජාතික රෝහලේ OPD එක ඉස්සරහා බැස්සා. අම්මත් මමත් එයාගේ බඩු ටික ගන්නකොට මම දැක්කා මීටර් 75ක දුරින් එයා ඇවිදගෙන ගිහින් OPD එකේ වාඩි වෙලා විස්තර දෙනවා. ඊළඟට ETU එකට හිටපු ලේඩි ඩොක්ටර් අපි ඉතාම පැහැදිලිව කිව්වා ජූලි 10 වෙනිදා වෝඩ් 16 වලින් ඩිස්චාර්ජ් කරලා ගිය රෝගියෙක් බවත් පොතේ සීල් එක වැදුන එයාව බලපු ඩොක්ටර් ඉන්නේ ඒ වාට්ටුවෙම බවත්. ටිකකින් ලෙඩා ඇතුලේ තියලා මට එළියට එන්න වුණා. ගොඩ වෙලාවකට පස්සේ අපිව 60ට නෙවෙයි 14 වෙනි වාට්ටුවට ගෙනihin එළියේ වාඩි කළා. රාත්‍රියට යන රෝගීන් සියලු දෙනා රැට වාට්ටු 3කට දාලා උදේ 3 දෙනා ගානේ ට්‍රොලි වල අදාළ වාට්ටුවට යවනවා මම උදේ දැක්කා. අපි එතනට යනකොට 1 ගානක් වගේ මට මතකයි. සිකියුරිටි අයියා ලෙඩ්ඩු ඉඳලා අනිත් අය එළියෙන් ඉන්න කියලා මාව එළියට දැම්මා. එයාගේ අම්මා තට්ටු 4ක් පල්ලෙහැ බෙන්ච් එක උඩ තනියම තියලයි අපි උඩට යන්න උනේ. බලෙන්ම වගේ මම එයාගේ ළඟම පුටුවේ වාඩි වෙනවා. ඩොක්ටර් කියලා තිබුණේ නිදි මරන්න එපා. මහන්සි වෙන්න එපා කියලා. හෙට මම ඩොක්ටර්ට කියනවා මාව මුළු රෑම ඇහැරවලා තිබ්බා කියලා. චතු අපරාධේ කැනෝලා එක ගැහුවට මට බෙහෙත් දුන්නේ නැහැ. ඒක ගහලා බේත ඉල්ලුවම ඒ බේත නැහැ කිව්වා. ඩොක්ටර් කිව්වා කමක් නැහැ කියලා. එහෙම අපරාධේ නැහැ. බෝඩ් එකට දැම්මම ඕකෙන්නේ බෙහෙත් දෙන්නේ. ඉතින් කියලා මම හිත හැදුවා. ඇඳක දිගා වෙලා ඉන්න ඕන රෝගියෙක් වුණත් 12:05ට හොස්පිටල් එකට ගිය එයා පාන්දර 3:50ට අමාරු වෙනකල් හිටියේ පුටුවක වාඩි කරලා. වාඩි වෙලා ඉන්න ඔයාට අමාරු නම් මං කතා කරන්න දැහුවම පොඩි අමාරු තියෙනවා. ඒත් ඉන්න පුළුවන් කියලා මාව නැවැත්තුවා. 3:10ට වතුර ටිකක් ඉල්ලන් බිව්වා. ආයෙමත් 3:40ට වතුර බිව්වා. හරියටම පාන්දර 3:50ට ඔළුව අල්ලගෙන මගේ ඔඩොක්කුවට නැවුණා. එයාට කියන්න හම්බ වුණේ චතු ඔන්න ආයිත් කියලා විතරයි. මම එයාව තදින් අල්ලා ගත්තා. එයා වේගයෙන් ගැහෙන්න ගත්තා. ඒ අතරේ මම දැක්කා මල් ළඟ ඩොක්ටර් කෙනෙකුත් නර්ස්ලා දෙන්නෙකුත් හිටගෙන බලාගෙන ඉන්නවා. පැය දෙකකට වැඩි මේ අමාරු ලෙඩා බැලුවේ නෑ කිව්වම ඒකනම් කියන්න එපා. අපි ලෙඩ්ඩු බලන්නේ ඇඩ්මිෂන් පිළිවෙලට කියලා ඩොක්ටර් කියනවා ඇහුණා. මෙයාට ෆිට් එක තියනවාද කියලා නර්ස් අහනවත් ඇහුණා. ගැහෙන අතරේ එයා පුටුවෙන් වැටුණා. අතින් ලිස්සලා යයි කියලා දැනුණොත් මම තදින් අල්ලන් හිටියා. එයාලා බලන් හිටියා. ගැහිලා අවසානයේ මගේ අතේම මං වෙනුවෙන් ගැහුණ එයාගේ හදවත නතර වුණා. පරක්කු වෙලා ගෙනාපු රෝද පුටුවක යාන්තමට තියාගෙන ගෙනihin ඇඳකට දාලා CPR පටන් ගත්තා. ඒ අතරේ කලබලේ ඩොක්ටර් කෙනෙක් මගෙන් පරණ රිපෝට් ඉල්ලගෙන කොට බැම්මක් උඩ තියන් හරි වෙලාවට නොලියපු එයාගේ ඇඩ්මිෂන් එක ලිව්වා. මාස 5කට කලින් බිඳුණු රිකවර් වෙමින් තිබුණ ඉලයට තද කරමින් නතර වුණු හදවත පණ ගන්න පැය එකහමාරක් විතර මහන්සි වුණා. අන්තිමේදී වෙන්ටිලේටර් එකට ගැහුවා. ආයිත් එයා කතා කරන්නේ නැති බව මං තේරුම් ගත්තා. ඒත් මගේ හිත විශ්වාස කළේ නෑ. ප්‍රමාණවත්ව අවයව වලට බ්ලඩ් පම්ප් කරන්නේ නැති රෝගියෙක් ලොකු වෙලාවක් පුටුවක වාඩි කරලා තිබ්බම මොළයට ඔක්සිජන් සප්ලයි එක නතර වුණා කියලා මං තේරුම් ගත්තා.
ඇයි ඩොක්ටර් මේ වගේ අමාරු කෙනෙක් එහෙම තිබ්බේ කියලා ඇහුවම වෙනදට ETU එකෙන් අපිට කෝල් කරලා කියනවා. කිව්වේ නෑ කියලා ඩොක්ටර් කිව්වා. ඇයි වෝඩ් 16 වලට නොදැම්මේ? එයාගේ රෝග ඉතිහාසය දන්න අය ඉන්නේ එතරනේ. ඇහුවම ඒ මිස්ටේක් එකත් ETU එකෙන්මයි. වෝඩ් 16 වල channel කරලා ගිය ඩොක්ටර් කිව්වේ අපිට ගෙනාවනම් අපි මැෂින් වලට ගහන්නේ නෑ. දැන් මුකුත් කරන්න බෑ කියලා. අන්තිමට අගෝස්තු 1 වෙනිදා එයා යන්න යනකල් ICU එකේ නිහඬවම හිටියා. ලක්ෂ ගානක බේත් අපි දුන්නා. වැඩක් උනේ නෑ කියලා කියනවාට වඩා හරිම වෙලාවට සැලකිලිමත් වුණා නම් මේ මාස දෙකත් එයා අපිත් එක්ක ඉන්නවා. ජාතික රෝහල වගේ තැනකට අපි යන්නේ විශ්වාසයෙන්. තමන්ගේ කෙනෙක්ව එක දවසක් හරි ජීවත් කරගන්න. රාත්‍රියට ඇඩ්මිෂන් වැඩි වෙන්න පුළුවන්. හැබැයි ප්‍රයොරිටි දෙන්න ඕන රෝගීන්ට එහෙම කරන්න ඕන. පුටු උඩ මිනිස්සු පෑ ගණන් තියලා ජීවිත දාලා යන තැනට පත් කරන්න ඕන නෑ. මේ හැම ජීවිතයක්ම වටිනවා. එයාට එහෙම යන්න වුණා. හුඟක් අයට එහෙම යන්න වෙන්න ඇති. හැබැයි ඒ කවුරුත් එහෙම යා යුතු නෑ.